අපි ඇවිල්ලා ඉන්නේ කොල්ලුපිටියේ අලුතෙන්ම ඉදිකළ වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට. ගාලු පාර අයින දිගේ යද්දි ගොඩක් වෙලාවට අපි කුතුහලයෙන් බලන දෙයක් තමයි මොකද්ද මේ සුවිසල් ගොඩනැගිල්ල? මොකද්ද මෙතන වෙන්නේ කියලා. අන්න ඒ ගැන තමයි අද අපි කියන්න සූදානම් වෙන්නේ. වව්. ඇත්තටම නිකන් මේ හොටෙල් එකකට ආවා වගේ ෆීලිං එකක් තමයි මේ බිල්ඩින් එක ඇතුළට ආවම දැනෙන්නේ. ලංකාවේ මම හිතන්නේ මේ මූල්‍ය සමාගමක ප්‍රධාන කාර්යාලයක් මෙච්චර ලස්සනට හදලා තියෙනවා දැක්කමයි. මේ අපි ආවේ ලොබි එකට විතරයි. ඉතින් මේක තට්ටු 16කින් සමන්විත වෙනවා සේවාවන් ගොඩක් තියෙන ගොඩනැගිල්ලක්. අපි වැලිබල් ආයතනයේ කාවරි සම්බන්ධ කරගෙන අහලා බලමු ඉතුරු ටිකට ගිහිල්ලා. අයවන් හලෝ හසිත. අයවන් මේ ඉන්නේ චතුරංග ඉන්දුනිල් පාරිභෝගික සමත්තා කළමනාකාරතුමා වැලිබල් ආයතනයේ. මම හිතුවා අපි දෙන්නා ඊට කලිනුත් හම්බෙලා තියෙනවා වැඩසටහන් කීපයකදීම. දැන් ඇත්තටම චතුරංග මේ වගේ ලස්සන ගොඩනැගිල්ලක් ප්‍රධාන කාර්යාලය විදිහට හැදෙන්නේ කොහොමද? හසිත ඇත්තටම මේ වසර 18 මාරක් වගේ කෙටි කාලයක් තුළ ලංකාව පුරා විහිදුණු ශාඛා 85කට අධික ශාඛා ජාලාවක් ඔස්සේ අතිවිශාල ගනුදෙනුකාර බහුතුන් ප්‍රමාණයකගේ ළඟම හොඳම මූල්‍ය සහකරුවා බවට පත් වෙමින් වැලිබල් ෆිනෑන්ස් අපි අද වෙද්දී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ගෙවුණු කාල වකවානුව තුළ ආයතනයක් විදිහට අපි ජයග්‍රහණ රැසක් වාර්තා කරද්දී ඒ අතර අපිට ලැබුණු වටිනාම දායාදයක් තමයි මේ ප්‍රධාන කාර්යාලය ගොඩනැගිල්ල. ඔයා කලින් කිව්ව විදිහටම ඔයාට ඇතුළට එද්දී දැනුණ විදිහටම හසිත ඇත්තටම නවීන නිර්මාණ හා ගොඩනැගිලි ශිල්පීය ක්‍රම භාවිතා කරලා අපිට වගේම රටටත් ලබා දුන්නු දායාදයක් කිව්වොත් නිවැරදි මේ. දැන් චතුරංග අපි ඉන්නේ දැන් ලොබි එකේ. දැන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් මෙතනට ආවොත් එහෙම මොනවද මෙතනින් ලබා දෙන සේවාවන්? ඇතරම මේ හසිත මේ තමයි අපේ මේ පහත මාලේ අපේ කෝපරේට් බ්‍රාන්ච් එක. ඇතරම මෙතෙන්ට එන ගනුදෙනුකාර භෞතිකුට ලීසින්, ස්ථාවර තැන්පතු, රන් ණය, ඒ වගේම ඉතුරුම් ගිණුම්, පුද්ගලික ණය, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළුව විශේෂයෙන්ම වැලිබල් ෆිනෑන්ස් අපේ සම්මානයට පාත්‍ර වෙච්ච වැලිබල් ඔටෝ ඩ්‍රාෆ්ට්, වැලිබල් වීල් ඩ්‍රාෆ්ට් ඇතුළුව සුවිශේෂී මූල්‍ය සේවාවන් රැසක් මේ නිවහන තුලදී ඉතා කඩිනම්ම මේ සුවපහසු වටපිටාව තුල ලබා ගැනීම හැකියාව අපි සම්පාදනය කරලා තියෙනවා. චතුරංග දැන් පාරිභෝගිකයෙක් මෙතනට ආවෙන් පස්සේ වාහනයක આવොත් එහෙනම් වාහන ගාල් කිරීමේ පහසුකමක් තියෙනවද? හසිත වැලිබල් ආයතනයේ ඕනෑම ගනුදෙනුකරුවෙක්ට මහල් තුනකින් සමන්විත විශේෂයෙන්ම නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරපු විදුලි සෝපානයක් ඒ වගේම හොඳම සන්නාමයන්ගෙන් සමන්විත විදුලි සෝපානයන් සහිතව මහල් තුනක් තියෙනවා මෙතනට ඕනෑම ගනුදෙනුකරුවෙකුට වාහන ගාල් කිරීමේ හැකියාව අපි සලසා දීලා තියෙනවා. දැන් අපි මෙතන තියෙන පහසුකම් සේවාවන් පිළිබඳව දැනගත්තා. ඊළඟට තව මොනවද තියෙන්නේ මෙතනින් එහාට? හසිත දැන් මෙතෙන්ට ඕනෑම ගනුදෙනුකරුවෙක් මූල්‍ය පහසුකමක් අයදුම් කරාම එහි මෙහෙයුම් ක්‍රියාවලිය සිදු වෙන අපේ මෙහෙයුම් මහලේ අපි බලමු ඒකේ කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් අපි උඩට ගිහිල්ලා බලමු. එතකොට චතුරංග අපි දැන් මේ කොතනද දාවේ? හසිත මේ තමයි අපේ ව්‍යාපාර මෙහෙයුම් මහල. ඔයාලට මේකේ මොකක්ද දෙන්නේ කියන එක හරියටම දැනගන්න පුළුවන්. අපිත් කියන අපේ ජ්‍යෙෂ්ඨ අලෙවි සහ සංනිවේදන නිලධාරී සහන් ජයතිලක. සහන් ආයුබෝවන් සහන් මොකද්ද දැන් මෙතන වෙන්නේ? ඔව් හසිත ලංකාව පුරා විහිදුණු අපගේ ආදරණීය ගනුදෙනුකාර බවතුන්ගේ ඒ විශ්වාසය මත පදනම බිහිවුණු වෙළඳ නාමය. ඒ කියන්නේ කොපිරයිට් සහිත වැලිබල් ඔටෝ ඩ්‍රාෆ්ට් සේවය, වැලිබල් වීල් ඩ්‍රාෆ්ට් සේවය වැනි සුවිශේෂී සම්මානලාභී සේවාවන් ඇතුළු සියලුම මූල්‍ය අවශ්‍යතාවයන් මේ මහලේදී ආදරණීය ගනුදෙනුකාර බවතුන්ට ඉටු කර ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් එතකොට ගනුදෙනුකරුවෙක් විදිහට හිතන්න මම ආවයි කියලා මෙතනට. ඒතකොට මම ආවන් පස්සේ මොන සේවාවන් කොයි විදිහටද මෙතනදී ලබා ගන්න හැකියාව තියෙන්නේ? හසිත මෙම ස්ථානෙන් පැමිණෙන අපගේ ගනුදෙනුකාර බවතුන්ට ඔවුන්ගේ ණය ඉල්ලුම් කරන්න පුළුවන් අපගේ නිලධාරී මණ්ඩලය මෙතන සිටිනවා. ඉන්පසු මේ හරහා ප්‍රොසෙස් වීමක් සිද්ධ වෙනවා. එෙහිදී අපගේ ඉහළ කළමනාකාරීත්වය මෙතනම රැඳී සිටිනවා. ඒ සියලුම ඇප්‍රූවල්ස් මෙතනදී ලබා ගන්නට පුළුවන්. ඒ හරහා ඉන්පසු අපගේ පේමන්ට් ඩිවිෂන් එකට ගිහිල්ලා ඔවුන්ට අවශ්‍ය මුදල හෝ චෙක් පත මේ මහලේදීම ලබා ගැනීමේ අවස්ථාව වැලිබල් ෆිනෑන්ස් අපි ඉතා ගුණාත්මකව හා කාර්යක්ෂමව ලබා දීලා තියෙනවා. ඒ වගේම හසිත ලංකාව පුරා විහිදුණු අපගේ ශාඛාවන් 85කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලුම ශාඛාවන් වල මෙවැනිම සුවිශේෂී වූ ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් ලබා දීමට අපේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින වග තාඩම්බරෙන් මතක් කරනවා. දැන් ඊට පස්සේ චතුරංග අපි කොහෙටද යන්නේ මෙතනින් එහාට? හසිත ඇත්තටම දැන් වැලිබල් ෆිනෑන්ස් අපි මේ සීග්‍රේන් දියුණුව කර යන ගමනේ අපේ වැදගත්ම දෙයක් තමයි අපි ඩිජිටල් කරණයත් එක්ක මුහු වෙලා ගනුදෙනුකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා. අපි දැන් බලමු අපේ IT ඩිපාර්ට්මන්ට් එකත් එක්ක තවත් මෙහෙයුම් මැදිරියක් තිබෙනවා. එහි කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා.
ඊට පස්සේ චතුරංග අපි මේ එන්නේ IT ඩිපාර්ට්මන්ට් එකටද? හසිත ඇත්තරම මේ IT ඩිපාර්ට්මන්ට් එක ඇතුළුව තවත් ආයතනයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන පරිපාලන අංශයක් තමයි මේ තියෙන්නේ. මේක නවට හොඳටම විස්තර දැනගන්න පුළුවන්. අපිට කියනවා නිමේෂ ගජනායක අපේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරිනිය. ආයිබෝන් නිමේෂ. හයි අයිබෝන්. මොකක්ද මෙතන වෙන්නේ නිමේෂ? ඔව් හසිත. ඔයා අද දැන් මේ ඇවිල්ලා ඉන්නේ තවත් අපේ ආයතනයේ තියෙන සුවිශේෂීම මහලක් වෙතට. එතකොට මම මේ පැත්තෙන් ගත්තොත් අපේ තියෙනවා අපේ collections and recoveries department එක සහ savings and FDs department එක. මේ පැත්තෙන් ගත්තොත් ඉන්ෂුරන්ස් ඩිපාර්ට්මන්ට් එක. ඒකෙන් තමයි සම්පූර්ණ පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ. ඔය ඩිපාර්ට්මන්ට්ස් තුනේම පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ මේ ෆ්ලෝ එකෙන්. එතකොට මෙතන තියෙන්නේ අපේ IT ඩිපාර්ට්මන්ට් එක. අපේ ආයතනයේ තවත් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන ඩිපාර්ට්මන්ට් එකක් තමයි IT ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. එතකොට මේ වෙනකොට අපේ ලංකාව පුරා විහිදලා ඉන්න ගනුදෙනුකාර බවතුන්ට විශේෂ ඩිජිටල් අත්දැකීමක් ලබා දෙන්න අපේ IT ඩිපාර්ට්මන්ට් එක වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මේ ඩිජිටල් කරණයත් සමග අපි අද ලංකාවේ හොඳම ව්‍යාපාර සන්නාම 54ට වැලිබල් අපි එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ අලුත් තාක්ෂණයත් එක්ක වැලිබල් ආයතනයේ අනිත් මූල්‍ය සමාගම් එක්ක කම්පෙයාර් කරලා බලද්දී අලුත් දෙයක් ජනතාවට දීලා තියෙනවද? හසිත ඇත්තටම අපි කිව්ව විදිහට අද වෙද්දී වැලිබල් ෆිනෑන්ස් කියලා කියන්නේ ලංකාවේ බොහොම ජනප්‍රියම මූල්‍ය සන්නමයක් බවට පත් වෙලා ඉවරයි. අපේ IT ඩිපාර්ට්මන්ට් එක හරහා අද වෙද්දී සුවිශේෂී ඩිජිටල් වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ දැන් හැමදේම හසිත ඩිජිටල් වෙලානේ තියෙන්නේ. අපේ ගනුදෙනුකරුවන්ටත් ඔවුන්ගේ ළඟ ඉඳගෙන ඔවුන්ගේ ජංගම දුරකථනය භාවිතා කරලා මේ අවශ්‍ය කරන ඕනෑම ගනුදෙනුවක් කරගන්න පුළුවන් වෙන විදිහට සියල්ල අපි මේ වෙද්දී ගනුදෙනු කරන ලබා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට කොහෙද බලන්න තියෙන්නේ? හසිත ආයතනයේ තවත් වැදගත්ම අංශයක් තියෙනවා අපේ කෝපරේට් ෆ්ලෝ එක. අපි බලමු කොහොමද කෝපරේට් ෆ්ලෝ එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. අපි ඔන්න ඊළඟට ආවා කෝපරේට් ෆ්ලෝ එකට. මොකද්ද දැන් මෙතන වෙන්නේ? හසිත මේක අපේ ප්‍රධාන කාර්යාලයේ තියෙන සුවිශේෂී ස්ථානයක්. අපේ මගේ වම් අත පැත්තෙන් ගත්තාම HR ඩිපාර්ට්මන්ට් එක, කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට්, ලීගල් ඩිපාර්ට්මන්ට් එක, ඒ වගේම කම්පැනි සෙක්‍රටරි. මගේ දකුණු අත පැත්තට ආවට පස්සේ අලෙවි අංශය, ඒ වගේම ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එක. ආයතනයේ තියෙන ප්‍රධාන මෙහෙයුම් ස්ථානයක් තමයි මේ කෝපරේට් ෆ්ලෝ එක කියලා කියන්නේ. හරි. දැන් අපි මේ වැලිබල් ආයතනය පිළිබඳව ගත්තොත් එහෙම මේ එක ලොකු ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ වගේ ගොඩනැගිල්ලක් ඇත්තටම සම්පූර්ණයෙන්ම ආයතනය එක වහලක් යටට ගෙනල්ලා තියෙනවා. ඒ ගොඩනැගිල්ලට අමතරව පහුගිය කාලේ අපි දැක්ක ලොකු ලොකු ජයග්‍රහණ ගොඩකුත් වැලිබල් ආයතනය ලබා ගන්නවා. මොනවද මේ ජයග්‍රහණ? ඇත්තටම හසිත මේ වසර 18 මාරක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රබල මූල්‍ය සන්නාමයක් බවට අදදී වැලිබල් ෆිනෑන්ස් පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වැලිබල් අපේ ණය ශ්‍රේණිගත කිරීම ගත්තා පස්සේ ක්‍රෙඩිට් ට්‍රේඩින් එක ඒ කාණ්ඩය දක්වා අපි උසස් වීමට ලක් වුණා. ඒ වගේම අපේ බ්‍රෑන්ඩ් එක ගැන ගත්තට පස්සේ සන්නාම වර්ගීකරණයෙහි අපි AA+ දක්වා අද වෙද්දී පත් වෙලා තිබෙනවා. ඒ වගේම ආයතනයක් විදිහට හසිත වත්කම් ප්‍රමාණය ගත්තාම බිලියන 100 වත්කම් ඉලක්කය ඉතාමත් අඩුම කාලයකින් ළඟා කරගත්ත මූල්‍ය ආයතනය අපි කිව්වොත් නිවැරදි. ඒ වගේම වැලිබල් ෆිනෑන්ස් අපි පසුගියදා නිකුත් වුණු ලංකාවේ හොඳම වෙළඳ සන්නාමයන් 50 අතර වැලිබල් ෆිනෑන්ස් නාමය රැඳිලා තිබුණ කියන එකත් අපි මෙතනදී මතක් කරන්න කැමතියි. අපි ඔන්න ඊළඟට ආවේ වැලිබල් ආයතනයේ ඔඩිටෝරියම් එකට. බැලූ බැල්මටම හරි ආකර්ශනීය පෙනුමක් තියෙන විදිහට තමයි වෙනස් විදිහට හදලා තියෙන්නේ. මොකද්ද ඔඩිටෝරියම් එකේ තියෙන විශේෂත්වය චතුරංග? ඇත්තටම හසිත මේ වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලයේ අපිට ලැබුණු තවත් දායාදයක් කිව්වොත් නිවැරදි මේ අපේ ඔඩිටෝරියම් එක ශ්‍රවණාගාරය. හසිත මේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය කියන මාධ්‍ය දෙකෙන්ම නවීනතම ශිල්පීය ක්‍රම භාවිතා කරලා මෙතන අසුන්ගෙන ඉන්න ඕනෑම කෙනෙකුට අර නවීනතම අත්දැකීමක් විඳ ගන්න පුළුවන් විදිහට තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම හසිත මේ එකවර 300කට අසුන් ගන්න පුළුවන් මෙහි අනිත් විශේෂත්වය තමයි මොන ස්ථානයක අසුන්ගෙන හිටියත් ඒ හැම කෙනෙකුටම එකම වගේ අත්දැකීමක් ලබා දෙන්න තමයි මේක අපි සැලසුම් කරලා නිර්මාණය කරලා තියෙන්නේ. ඔව් ඒක බැලු බැලමටම පේනවා ඒ වෙනස් ආකෘතියත් එක්ක මම හිතන්නේ මේ මොහොතේත් මේ මීටින් එකක් පැවැත්වෙමින් තියෙන්නේ ඔඩිටෝරියම් එකේ සමා වෙන්න ඕනේ ඔබතුමාලට බාධා කරාට. මොකද්ද මේ මීටින් එක? හසිත මේ මාකටිං ඩිවිෂන් එකේ මන්ත්ලි මීටින් එකක් තමයි මේ වෙද්දී පැවැත්වෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි බාධා කරන්න නැතුව ඉස්සරහට යන්න. ඔන්න අපි අවසානයේ ආවා ගොඩනැගිල්ලේ උඩටම. වව්! මෙතනට ආවම කොළඹ නගරයේම
හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. එක පැත්තකින් කොළඹ නගරය, අනිත් පැත්තෙන් ඉන්දියන් සාගරය, පෝට් සිටි එක ඇතුළු මේ සියල්ල වට කරගෙන හැදිච්ච මේ ගොඩනැගිල්ල ඒ ශ්‍රේණියේ ගොඩනැගිල්ලක් විදිහට තමයි ඉදිකිරීම් කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඉතින් මෙතන විතරක් නෙමෙයි ශාඛාවන් 85ක් දිවින පුරා තියෙනවා වැලිගල් සමාගමේ. ඕනම තැනකින් ඔබට අවශ්‍ය ඕනම මූල්‍ය සේවාවක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි සමු ගන්නවා මේ වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලයේ සිට.